Hey guys, ඉතින් කොහමද? අද ඉතින් මම මේ ඇවිල්ලා තියෙන්නේ මගේ සෙනසුරාදා night shift එකට. ඉතින් අද දවසේ රවුන්ඩ් කරන බඩු ඔක්කොම සාමාන්‍යයෙන් මේ ටයිම් වෙද්දි ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ පේන්නේ අද දවසේ ආපු, ඒ කියන්නේ අද දවසේ කඩේට අලුතින් ආපු බඩු සෙට් එක. මේ ටික දැන් මුලින්ම ස්කෑන් කරලා දාන්න ඕනේ. සාමාන්‍යයෙන් ජපානයේ තියෙන කොම්බිනිවල නයිට් ෂිෆ්ට් එක දෙන්නෙක් හෝ තුන් දෙනෙක් වැඩ කරනවා වුණත් සමහර කඩ තියෙනවා මේ නයිට් ෂිෆ්ට් එක තනියෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම තනියෙන් වැඩ කරන්න තියෙන කඩ නම් සාමාන්‍යයෙන් ටිකක් ඔය බිසි අඩු වෙන කඩ. මම වැඩ කරන කොම්බිනියේ නම් දෙන්නෙක් වැඩ කරනවා. ඉතින් ඒක නිසා අපි වැඩ කොටස් දෙකකට බෙදාගෙන තමයි වැඩ කරන්නේ. එළිය වැඩ ටික එක්කෙනෙක් කරනවා, ඇතුළේ වැඩ ටික එක්කෙනෙක් කරනවා. ඉතින් සෙනසුරාදාට මම තමයි ඇතුළේ වැඩ ටික කරන්නේ. ඉතින් එතකොට ඕගොල්ලොන්ට මේ vlog එකේදී බලා ගන්න පුළුවන් මට අදාළ කරන වැඩ කොටස් ටික විතරයි. ඉතින් මේකේ අනිත් කෙනා කරන වැඩ ටික මට රෙකෝඩ් කරන්න බෑ. මොකද එයා වැඩ කරන්නේ එළියේ. මුලින්ම මෙන්න මේ විදිහට අලුතින් ආපු බඩු ඔක්කොම ස්කෑන් කරන්න ඕනේ. මේ හැම බඩුවකටම ආවේනික බාකෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම අපි ඔක්කොම ස්කෑන් කරලා ඉවර කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මෙතන මේ ඉන්නේ සේෆුකු එක ගලවලා. සේෆුකු එක කියලා කියන්නේ කොම්බිනියේ තියෙන යුනිෆෝම් එක. ඉතින් මම මේක ගලවලා තමයි මේ වැඩ කරන්නේ. මොකද මේ ඇතුලේ වැඩ කරන නිසා ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් හේතුව තමා මේ පෙට්ටි එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවි වැඩ කරද්දී ජරාව ගෑවෙනවා සහ අනිත් එක ඉක්මනට මේ දාඩිය දාන නිසා නිතර හොදන්න වෙනවා ඒක. ඉතින් ඒක නිසා මම මේ වගේ වැඩ කරද්දී පොඩ්ඩක් සේෆුක් එක ගල්ලා තමයි වැඩ කරන්නේ. හරි බඩු ටික අර විදිහට ස්කෑන් කරගත්තට පස්සේ මම මුලින්ම කරන්නේ අලුතින් ආපු බියර් ටික මෙන්න මේ විදිහට ෆ්‍රිජ් එකට දාන එක. ඒ විදියට අලුතින් ආපු ඒවා දැම්මට පස්සේ ඉතුරු වෙන බියර් අපි මෙන්න මේ විදියට අඩු කරගන්නවා. ඊට පස්සේ ඉතින් මෙතන වැඩ ටික ඉවරයි. හරි ඉතින් එළිය කරන්න තිබ්බ වැට් ටික ඔක්කොම ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන බීම ටික ඔක්කොම ෆ්‍රිජ් එක ඇතුළට දාන්න. ඉතින් මේක තමයි ටිකක් වෙලා යන වැඩේ වෙන්නේ. මොකද මීට කලින් ආපු ස්ටොක් ආමාන ටික තියෙනවා. ඒ ටික අඩු කරන්නත් ඕනේ. මේ බෙල් එකක් වදිනවා නේද? ඔය කස්ටමර් කෙනෙක් කියන්නේ කඩේ ඇතුළට කස්ටමර් කෙනෙක් එද්දි අර වැඩ කරන කට්ටියට දැනුම් දෙන්න අර කස්ටමර් කෙනෙක් ආවා කියලා කියන්න බෙල් එකක් වදිනවා. ඉතින් දොරෙන් කවුරු ඇතුළට ආවත් ඔය විදිහට බෙල් එකක් වදිනවා. වෙලාවකට නම් ඒක කංකරච්චලයක් දැන් නම් ඒක හුරු වෙලා. හරි ඉතින් මේ තියෙන්නේ ෆ්‍රිජ් එක. මේ පැත්තේ තියෙනවා මීට කලින් ආපු ඒවල් ස්ටොක්. ඒ කියන්නේ ඊයේ පෙරේද දවස්වල ඇවිල්ලා ඉතුරු වුණේවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා කස්ටමර්ලට ගන්න දාලා තියෙන පැත්ත. ඒ කියන්නේ අර ඉස්සරහෙන් බලපුවම පෙන්නීදී මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ඒකේ පිටිපස්සේ තමයි මේ තියෙන්නේ. කරන්න තියෙන්නේ මේ හැම එකකම විකිණලා තියෙන බීම් එක බල්ල ඉවර වෙලා මෙතන ස්ටොක් එකෙන් අඩුව පුරවන්න තියෙන්නේ. උදාහරණයකට මෙන්න එහෙම ගත්තා. මේක මේකට දාන්න තියෙන්නේ. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. පොඩ්ඩක් අර මුලින්ම එපා වෙනවා තියෙන තැන හොයාගන්න. හැබැයි අවුරුද්ද දෙකක් වැඩ කරද්දී ඒක නිකම්ම අහු වෙනවා තියෙන තැනත් එක්කම තමයි. ඒක රිකමෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතන පරණ ඒවා තියෙනවා. ඒ කියන්නේ ඊයේ පෙරේද ආපු ඒවා, ඒ වගේ ඒවායි අද අලුතින් ආපු ඒවායි ඔක්කොම මේ පැත්තට දාන්න තමයි තියෙන්නේ. මම නම් සාමාන්‍යයෙන් මේක කරද්දී මුලින්ම පරණ ඒවා ටික ඔක්කොම දාගෙන ඉන්නවා. එතකොට මැල්ලුම් වෙනව නැත්නම් අලුත් ඒවා පරණ ඒවා ඔක්කොම කලවම් වුණාම ඉතින් ඒක නිසා මේකේ තියෙන පරණ ඒවා ටික ඔක්කොම ඒවට දාලා ඉවර වෙලා ඊට පස්සේ අලුත් ඒවා දාන්න ගන්න. එතකොට ලේසි එකින් එක පැටලෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි ඉක්මනට මේ තියෙන ටික මුලින් දාගෙන ඉමු. මම මේක තියන්නම් මෙන්න මේ හරිම වගේ. ඉතින් ගයිස් මම මේ ගාණක් නෑ වගේ හිටියට ඇත්තටම මේ ෆ්‍රිජ් එක ඇතුලේ පට්ට සීතලයි. සාමාන්‍ය සෙල්සියස් අංශක 3 4 5 වගේ යගයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මුල් කාලේ නම් මට මේක ඇතුලට යද්දි ජැකට් එකකුත් ඕනේ වුණා. ඉතින් මේ කොම්බිනි වල මේකේ වැඩ කරද්දි දාන්න වෙනම ජැකට් එකක් තියෙනවා. හැබැයි ටික කාලයක් වැඩ කරාට පස්සේ ඒක නිකම්ම හුරු වෙනවා. දැන් නම් ජැකට් ඕනෙත් නෑ. නිකන් නෝමල් වැඩ කරන්න පුළුවන්.
මම ජපානයට ආවත් හරි මේ වෙනකල් 7-Eleven අර ජොබ් එකක් කරලා නැහැ ඇත්තටම. මම මේක මගේ වීඩියෝ වල කලිනුත් කියලා තියෙනවා. ඉතින් මේ කොම්බිනි වලම වැඩ කරන නිසා ඇත්තටම මේ බීම තියෙන තැන් දැන් නම් කටපාඩම්. ඒක නිසා ඉක්මනට වැඩ ටික කරගන්න පුළුවන්. මේ ෆ්‍රිජ් එක කොටස් වලට කඩලා තියෙන එක බඩු ගන්න යන කස්ටමර්ලට ඊළඟ වැඩ කරන අයටයි අර ලේසි වෙන්න. ඉතින් මේ පැත්තේ කෙලවරේම මේ තියෙන්නේ මේකේ තියෙන තනිකරම කෝෆි වර්ග. ඊළඟට මේකේ තියෙනවා ඔචා වර්ග, ග්‍රීන් ටී වර්ග කියන්නේ අපි. ඒ වගේ අයිටම්ස් ග්‍රීන් ටී වගේ දේවල්. යටත් තියෙන ඒවා. ඊළඟට මේ පහළව නම් ඇපල් ජූස් ඒ වගේම කෝපි ටිකක් තියෙනවා මෙතන. ඊළඟට මේකේ තියෙනවා එක එක ෆෘට් ජූස් වර්ග. ඊළඟට වතුර. ඊළඟට මෙතනත් තියෙන ඔචා වර්ග එක එක. ඊළඟට මෙන්න මේකේ තියෙනවා මොන්ස්ටර් වර්ග. ඊළඟට ස්ප්‍රයිට්, කොකා කෝලා, මේවා මොන්ස්ටර් මේ ඔක්කොම. ඊළඟට එක එක සෝඩා අයිටම්ස් නේද ඒවට කියන්නේ. මොකක් හරි කවන්න. ඔය එක එක සෝඩා වල ගෑස් තියෙන බීම තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ෆැන්ටා, කොකා කෝලා තියෙන එයාට. ඒ වගේ අයිටම්ස් මෙතන තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා අර බොටල් වල නැතුව කප් වල දාලා තියෙන මෙන්න මේ වගේ කෝෆි වර්ග. ලැටේ වර්ග, කෝෆි වර්ග. ඊළඟට මෙතන යට තියෙනවා ඇපල් ජූස් ඒ වගේ සෙට් එකක්. ඊළඟට මෙතන තියෙන්නෙත් උඩම තියෙනවා ඔය ෆෘට් ජූස් වර්ග. ඊළඟට ඔය කිරි වර්ග මේවා නම් එනර්ජි ඔය ප්‍රෝටීන් නම් මනන් තියෙන කිරි වර්ග. ඊළඟට පල්ලෙහා තියෙන්නෙත් කිරි වර්ග. ඊළඟට මේ පැත්තේ තියෙනවා බියර් වර්ග. ඉතින් ඔන්න ඔය විදිහට අඳුර ගන්න සහ ගන්න ලේසි වෙන්න කඩලා තියෙන්නේ කෑලි කෑලි වලට. ඉතින් ඒක නිසා වැඩ ගන්න ලේසි මාර විදිහට. මොකද අර කලවම් වෙලා තිබ්බනම් කිරි අතන තියෙනවා, ඊළඟට තව කී කොටසක් මෙතන තියෙනවා, මොන හරි ඔය වගේ කලවම් වෙලා තිබ්බනම් ඇත්තටම ඔලුව විකාර වෙනවා හොයාගන්න එහෙම ගියාම. ඉතින් මම දැන් කලින් ඊයේ පෙරේදයි සහ මේකේ ස්ටොක් වෙලා තිබ්බ බොට් ටික දාලා ඉවරයි. තව ඉතුරු වෙච්ච ඒවා තියෙනවා මේ. ඉතින් මේ ටික මේ විදිහට පිළිවෙලකට හදන්න ඕනේ. මොකද නැත්තම් අර අද ඇවිල්ලා තියෙන ඒවා ටික දාන්න ඉඩ නැති වෙනවා. මෙන්න මේ විදිහට එක පොලිමකට පිළිවෙලකට හදන්න තමයි තියෙන්නේ. ඇත්තට මේකේ වැඩ කරන එක නම් මහා ලොකු අමාරුවක් නෑ. අර පොඩි දෙයකට තියෙන උඩ තියෙන පෙට්ටිය නම් මනං සහ ඔය ඇවිල්ලා තියෙන පෙට්ටිය හැට පේන පොඩ්ඩක් උස්සන්න තියෙනවා. ඉතින් ඒක විතර ඇත්තටම කොම්බිනි වල බර වැඩකට කියලා කරන්න තියෙන්නේ. ඒ අර එහෙම මහා ලොකු වැඩ නම් කරන්න නෑ කොම්බිනි වල. ඉතින් ස්ටුඩන්ට් කාලේ එහෙම කරන්න මාර හොඳ ජොබ් එකක්. මොකද වැඩි මහන්සි වෙන්න නෑ. ඉතින් ඔය විදිහට තමයි මේක ඇතුලේ වැඩ ටික වෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ පෙන්වන්නම් වැඩ භාගයක් විතර ඉරුණාට පස්සේ කොහොමද මේක ඇතුලේ තියෙන්නේ කියලා. හරි ඉතින් මම ටික් ගාලා වැඩ ටික කරලා එන්න. මොකද මට වීඩියෝ එක කරන ගමන් වැඩ කරන්න ගියොත් සෑහෙන වෙලා යනවා. A few moments later. හරි guys ඉතින් ඔන්න දැන් තමයි වැඩ ටික ඉවරුනේ. වැඩ ටික වුණා කියන්නේ මේ ඇතුලේ වැඩ ටික අද ටිකක් වෙලා ගියා. දැන් 12ට විතර ඇති වෙලාව. ඔව් 12:05 වෙලාව. ඉතින් අද ටිකක් වෙලා ගියා. මොකද හෙට ඉරිදා නිසා හෙට බඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හෙටටත් ඇති වෙන්න අද බඩු වෙනවා. ඔයගොල්ලෝ දකින්න ඉතින් අර මුලින්ම මේකදී පිටි ගොඩක් තිබ්බා. ඉතින් සාමාන්‍ය වෙනදාට ඔච්චර නෑ. අද ගොඩක් විකින්නලා තිබ්බ බඩු. ඉතින් ඒක නිසා ටිකක් වෙලා ගියා. දැන් නම් බැට් ටික ඉවරයි මේක ඇතුලේ ගොඩක් දුරට. ඉතින් මෙන්න මෙහෙම තමයි බැට් ටික වුණාට පස්සේ තියෙන්නේ. මේ සමහර තැන් හිස් තියෙනවා. මේ තැන් වලට දාන්න ඕනේ නෑ. ඒ කියන්නේ අර සම්පූර්ණ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙට්ටියක තව බීම් බෝතල් 10ක් 15ක් ඉතුරුනොත් තමයි මේ තැන් වලට දාන්නේ. එහෙම නැතුව අර මේ වගේ කියන්නේ කැඩුවොත් නැති පෙට්ටිය වල තියෙන ඒවා දාන්න නැහැ. එහෙම තේරුමක් නැති නිසා හෙට ඉන්න කෙනා ඒ ටික දානවා. තව ඉතුරුලා තියෙනවා අද ආපු ඒ වගේ ස්ටොක් තිබ්බේ වගේ හිස් වෙච්ච පෙට්ටි ටික. මම අදිස්සියට මෙතනින් මෙහෙම කොට ගැහුවා. ඉතින් මේ ටික එළියට අරන් ඉවර වෙලා නමලා එළියට විසික් කරන්න ඕනේ. ගොම්මි දාන්න ඕනේ. ඉතින් ඒක නම් ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ ටිකස් කරන්න නම් වෙලා යන වැඩේ නම් දැන් ඉවරයි. හරි ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවරයි. අනේ මොනා හරි අමතක වුණාද මේක ඇතුලේ. පෙට්ටි ටිකත් ඔක්කොම ගත්තා. හරි ඉතින් මේක වැඩ ඉවරයි. දැන් තියෙන්නේ මේක අරන් ගිහිල්ලා ඉවරලා එළියට විසික් කරන්න. ඊට පස්සේ මේක ඇතුලේ වැටි ඉවරයි.
ඊට පස්සේ තියෙන අපිට එළිය වැටටිකට යන්න ඒ ටික කරද්දී නම් සේෆ් එක දාගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි මෙතන වැට්ටි ඉවර කරලා දාලා ඉක්මනට යමු එළිය වැට්ටි කරන්න. මොකද 12ත් පහ වෙලා දැන් ඉන්ටර්වල් එක ගන්නත් ඕනේ බඩගිනි. ඊළඟට මට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට එළියේ තියෙනවා ශීත කරපු කෑම තියෙන ෆ්‍රිජ් දෙකක්, ඒ වගේම තියෙනවා අයිස්ක්‍රීම් තියෙන ෆ්‍රිජ් එකක්. ඉතින් මෙන්න මේ තුනේම විකුණුණු බඩු තියෙන තැන් වලට ඒ වගේ ස්ටොක් තියෙන ඒවා දාන්න තමයි තියෙන්නේ. ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම කොම්බිනිය අතු ගාන එක. ඉතින් අතු ගාලා ඉවර වෙලා ඊළඟට කරන්න තියෙන්නේ මොප් කරන එක තමයි. ඒ වැඩ ටික ඉවරුනට පස්සේ ඊළඟට මම මේ යන්නේ හයිසරායක සෝජි කරන්න. ඉතින් හයිසරායක කියලා කියන්නේ ජපානයේ තබකො බොණ්ඩම හදලා තියෙන තැනක්. ඉතින් මෙන්න මේකට තමයි හයිසරායක කියලා කියන්නේ. මේකට තමයි තබකො, ඒ කියන්නේ සිගරට් බීලා ඉතුරු වෙන කොට වගේම අලු වගේ දේවල් දාන්නේ. ඉතින් මේකත් රැට අස්කල් ඉවරලා මේකට අලුතින් වතුර එහෙම පුරවන්න ඕනේ. මේකට වතුර පුරවන්න හේතුව තමයි හදිසි ගිනි ගැනීම වගේ දේවල් වෙන්න පුළුවන් නිසා අර සිගරට් කොටේ තියෙන ගිනි පුපුරු එහෙම නිමිලා යන්න තමයි මේ වතුර දාන්නේ මේකට. මම ෆ්ලෑෂ් එක ඔන් කරන්න. මේ හිතාගන්නක එතකොට සිගරට් බොන විදිය මේ කට්ටිය. මේ ඊයේ පාන්දර 3 ඉඳන් මේ වෙලාව වෙනකම් එක වෙච්ච සිගරට් කොට. අලුත් වතුර එක මේකට දාලා මේක අස් කරගන්න ඕන මේකට. හරි, ඉතින් ඔන්න මගේ ඒ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් මේ හදන්නේ මම අද්දගත් හොදගෙන ඉන්ටර්වල් එක ගන්න. ඉතින් මේ ඉන්ටර්වල් එක ගද්දි වෙලාව මට මතක විදිහට සාමාන්‍යයෙන් පාන්දර 1ට විතර ඇති. ඉතින් මේ එකට ඉන්ටර්වල් එක ගත්තට පස්සේ ඇත්තරම පාන්දර 4යි කාල 4:00 විතර වෙනකම් කරන්න ලොකු වැඩක් නැහැ. ඉතින් අපිට ඒ වෙලාවේ ඇතුළට වෙලා පොඩ්ඩක් ඉඳගෙන රෙස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ඒ රෙස්ට් කරන අතරතුර කරන්න තියෙන වැඩේ තමයි බැරි වෙලා හරි කඩේට කස්ටමර් කෙනෙක් ආවොත් කැෂියර් එක බලන එක. ඉතින් ඒ අර කරන්න වැඩක් ඇත්තෙම නැහැ. එහෙනම් ගයිස් ඉන්ටර්වල් එක අරන් ආයි හම්බෙමු. ඔන්න මේ වෙලාවට තමා ඔනිගිරි, ඒ වගේම යෝගර්ට් ඩ්‍රින්ක්, ඒ වගේම බනිස් වර්ග කීපයක් තියෙනවා. මෙන්න මේ සෙට් එක එන්නේ මෙන්න මේ වෙලාවට. ඉතින් අර වගේම තමා ආපු ගාම මුලින්ම කරන්න තියෙන්නේ අදාළ කරන බාකෝඩ් ටික ඔක්කොම ස්කෑන් කරන්න. ස්කෑන් කරලා ඉවර වුණාට පස්සේ සුපුරුදු විදිහට මේ ඔක්කොම අදාළ තැන් වලින් අහුරන්න ඕනේ.
මං ගායිස් නිදිමත ගතියක් ආපින්න මේ කෝහි එකක් අරන් එළියට ආවා ටිකක්. ඉතින් මේ ටයිම් එකට නම් සෙනග එන්නෙම නැහැ මේ කඩේට. ඉතින් මේ කඩේ විතරයි මෙහෙම තියෙන්නේ හැබැයි. සමහර කියන්නේ ටවුන් එක හරියට කිට්ටු වෙන්න තියෙන කඩ තියෙනවා. මේ ටයිම් එකටත් පට්ට විසි. සාමාන්‍යයෙන් මේ වගේ පොඩ්ඩක් ටවුන් එකකින් එහාට වෙන්න තියෙන පොඩ්ඩක් ඇතුල් පාරවල් වගේ තියෙන කඩවල නම් සාමාන්‍යයෙන් පාන්දර එකෙන් දෙකෙන් පස්සේ වැඩි සෙනගක් ගැවසෙන්නේ නැහැ. ඉතින් වැඩ කරන කට්ටියට ඒකෙන් ටිකක් හොඳයි. පාඩි වැට්ටි කරලා පොඩ්ඩක් රෙස්ට් එකේ හිටිය හැකි. ඉතින් මේ වගේ කඩවලට වඩා මම අර කලින් කිව්වා වගේ අර පොඩ්ඩක් අර තදාසන්න පැතිවල තියෙන කඩවල පඩියත් වැඩි පැයකට ගෙවන මම මගේ වීඩියෝ වලත් ඒක නිතර කියලා තියෙනවා. ඉතින් අර පොඩ්ඩක් මහන්සිය වැඩි හින්දා ඒ වගේ කඩවල පඩි එහෙම ටිකක් වැඩි. මේවල නම් ඉතින් පඩිය සාමාන්‍ය 1350ක වගේ තමයි නයිට් එකකට යන්නේ. මම වැඩ කරන කඩේ නම් මම වැඩ කරන කඩවල දෙකේම එහෙමයි. ඉතින් ඔබ තමයි විස්තර. දැන් 4:45 වෙලාව. ඉතින් සාමාන්‍ය 5යි කාලෙ විතර වෙද්ද වගේ 5යි කාලෙ විතර වෙද්දි වගේ මේ ආපහු සෙනගෙන්න ගන්නවා. මොකද උදේ වැඩට යන අය එහෙම වෙනවනේ. ඉතින් ඒ ටයිම් වෙනකම් පොඩ්ඩක් රෙස්ට් එකේ හිටිය හැකි. ඉතින් වැඩත් ගොඩක් ඉවරයි 95%ක්ම වගේ ඉවරයි. තව පාන් වගේක් එන්න තියෙනවා. සාමාන්‍යයෙන් 5යි 10යි විතර වගේ එනවා ඒකෙද්දි. ඊළඟට උදේට අර හදන්න තියෙන අගමනෝ කියලා කියන්නේ ඔය චිකන් වගේ දේවල් තියෙනවා හදන්න. ඒව දෙක තුනක් හදන්න තියෙනවා. ඉතින් ඒ අර කරන්න එහෙම ලොකු වැඩක් නෑ. නයිට් ෂිෆ්ට් එකේ වැඩ ටික ඔක්කොම වගේ ඉවරයි දැන්. ඉතින් දැන් තව පැය විනාඩි 15ක් වගේ තියෙන්නේ. ඉතින් ওই ටික ෂේප් එකකින් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ගයිස් වැඩඩං ඉවරයි. 6:02 වගේ වුණා එළියට එද්දි. ඉතින් උදේ ෂිෆ්ට් එක ගහන දෙන්නා මට ඒ අතරමැදි ගෑල්ල මුකුත් විදිය ගන්න බැරි වුණා. ඇත්තට මේ වෙලාවේ කරන්න දෙයක්වත් තිබ්බේ නැහැ. කැෂියර්ලා නිකන් හිටන් හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ නයිට් ෂිෆ්ට් එක ඉවර වෙන්නේ. ඉතින් ඕකේ තිබ්බේ ඇත්තටම කොටසක් විතරයි. කොටසක් විතරයි කියන්නේ මම කරන කොටස විතරයි. ඉතින් මගේ යාළුවෝ තමයි එළිය වැට්ටි කරන්නේ. ඉතින් වැඩ කරන තැන අනුව තමයි ඒ දෙක කියන්නේ එළිය වැඩද කරන්නේ ඇතුලේ වැඩද කරන්නේ කියන එක තීරණය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කොම්බිනියක් ගත්තම ඔය වගේ වැඩ තමයි තියෙන්නේ. ඊට අමතරව පොඩි පොඩි වැඩ තව කඩින් කඩේට වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට අද දවස ඉවර වෙනවා. දැන් ගෙදර ගිහිල්ලා අවශ්‍යත් දාගෙන නිදා ගන්නවා නිදිමතයි. ඉතින් එහෙනම් ඊළඟ vlog එකකින් හම්බ වෙනකම් ගියන්නම්.